පොළොංක කෑවත් ගල්ල මූල තමයි තල්ලා තියන්නේ. එතනට එදින ඔක්කොම විස ඔක්කොම ඇදෙනවා. මොන තරම් අනිත් බේත් අහන්නේ නැහැ එතකන්. ගල්ලපු දල්ල කොටලා දුන්නොත් බේත් කරගන්න පුළුවන්. පුළුවන් නේ. බේත් අහනවා. එන්න උලිය වතුර කොටන. ඉතරෙන් දෙකක් පොවගත්තා ඇති. ඇතිනේ. අද කාලේ ඉන්න මිනිස්සු අවුරුදු 40ක් විතර එනකොට ඩෝංගාලේ යනවා ඇයි ඒ? වසනේ. වස කාලා සත්‍යයක් නැහැ. අපේ තාත්තලාට අවුරුදු 120ක් ගේ වයසින් අවුරුදු 100 මේ සීටලානේ මැරෙන්නේ. ඔව් දැන් කාලේ 40න් 50න් යනවනේ. දැන් ඔක්කොම 40යි 35යි 30යි. I came to Sri Mall. I saw Sri Mall. පොළොංක කෑවත් ගල්ල මූල තමයි තල්ලා තියන්නේ. එතනට එදින ඔක්කොම විස ඔක්කොම ඇදෙනවා. ඇති. ඒ කියන්නේ පොළොංග කෑවොත් විතරද නැත්නම් අනිත් සර්පයන්ට? පොළොංක කෑවත් නයෙක් කෑවත් ඔය ගල්ලපු මුලේ මෙතින් වර්ගයක් කියලා නෑ ගස්ලපු ඕන එකක් එකයි. ගහගේ මුල විතරයි ඕනේ. මුල විතරයි. දැන් බලන්නකෝ දැන් අර මදුරු අම්මිසෙට මේ දල්ල මොනාටද? දෙංගු මදුරු කෑම මේ දල්ල කොට ඉක්ම ගන්න. ඒ ඉක්මෙන් තමයි හනි කරගන්න. ඒ ඉස්පෙන් හනි කරගන්න. මෙහෙට එන්නකෝ. ඩෙංගු මදුරුව කෑවහම ගස්ලපු කොලේ ගල්ලපු දල්ල කොටලා ඉස්ම පවන්නවා. දල්ල කොටලා ඔව් ඉස්ම පවන්නවා. ඉස්ම පවුවම හනි කරගන්න. කොච්චර වටිනවද නේද? මොන තරම් අනිත් බේත් අහන්නේ නැහැ එතකන්. ගල්ලපු දල්ල කොටලා දුන්නොත් බේත් කරගන්න පුළුවන්. පුළුවන් නේ. බේත් අහනවා. එන්න උලිය වතුර කොටන. ඒ වතුර කරනවා. ඒතරම් පවර් එකක් තියෙනවා. ගස්ලපු ගස්වල නේ. ගල්ලපු ගහේ මේ දල්ල පොඩ්ඩක් තිච්චයි සිත් වුණාට ඉතින් බින්දු ඉතරෙන් දෙකක් පොවගත්තා ඇති. ඇතිනේ. මේ මාම කියන්නකෝ මේ දැන් අද කාලේ ඉන්න මිනිස්සු අවුරුදු 40ක් විතර එනකොට ඩෝංගාලේ යනවා ඇයි ඒ? වසනේ. වස කාලා සත්‍යයක් නැහැ. කන්නේ වස. හාල් ගෙඩියක හාල් ටික කෑවත් වස. වස නොගහන්න කිසිම දෙයක් නැහැ. මේ ගමේ දෙයක් විතරනේ වස නොගහ හදා ගන්න පුළුවන්. දැන් ඒකත් වස ගන්න ඕනේ නැහැ. දැන් තියෙන හැටියට මුරක් කපුව ඉතර අපි දාන්නේ අලු ටික. අද ගෙඩි කට හොන්ටයක් ගහලා අලු ටිකක් දැම්මම ආයි ගෝයන් කපලා නෑනේ වතුර වන්දින නුඹ හතර පාර ඇත්තට. අද කාලේ කරන්නේ මොනවද? අද කාලේ වසම ගහන්න එපා ඉතින්. වසම ගහන්නේ නේද? ඒක වියට ඇතුළට වදිනවා. ඒක තම්බල අපි කනවා. ඒක වසනේ. වස නේද? නිකන් වියටක් කනවා නම් ඒක කොච්චර වටිනවද? වටිනවද නේද? දැන් අපේ තාත්තලාට අවුරුදු 120ක් ගේ වයසින් අවුරුදු 100 මේ සීටලානේ මැරෙන්නේ. ඔව් දැන් කාලේ 40න් 50න් යනවනේ. දැන් ඔක්කොම 40යි 35යි 30යි. ඔන්න ඉතින් හැමෝටම මේ වීඩියෝ එක කරලා දාන්නේ වස විස නැතුව පළතුරක් ඕගලන් ගෙවල් වලත් හිටව ගන්න. පළතුරු ගහක් එතකොට ඕගලන්ට සෑහෙන්න වටිනවා. ඉතින් මේ අද දවසේ මේ මාමා මුණ ගැහිලා මේ වීඩියෝ එක කරලා දාන්න යාළුවනේ. මේ රටේ ඉන්න මිනිස්සු හැමදාම කන්නේ වහ නේද මාමේ? වහ කන්නේ. ඔව්. ධර්ම කන්නේ වහ. වහ කන්නේ නැතුව හොඳ කෑම කන්න ඕනේ නේද? නැතුව කන්න පුළුවන් කුටුකුල ගහ මුතුයන්නේ ගහ කංකුම් මේ හදාගන්න දේවල් වහන්නේ. ඊට බේත් ගන්නෑ. කුටුකුල ගහට බේත් ගන්නෑ කවුරුවත්. කවුරුවත් නේ? මුතුයන්නේ ගහට බේත් ගන්නෑ කවුරුවත්. ඒක තමයි හොඳ කෑම. හොඳ කෑම නේද මාමේ? පොළ දාගෙන ගෝනි කකොල්ල විනිවැල්ල ගෝනි කකොල්ල ඔය හැම දෙයක්ම බේත් නොගහ බේත් හදාගන්න පුළුවන්. හදාගන්න පුළුවන්. ඔන්න ඉතින් හැමෝටම තෙරුවන් සරණයි. ඉතින් මේ මාමා මුණ ගැහිලා ඔයගලන්ට ආදර්ශයක් දුන්නේ. ඉතින් පළතුරුත් වහ නැතුව කන්න ඕන නම් ඔයගලන් ගෙවල් වල හිටව ගන්න. එතකොට ආවිෂය වැඩි වෙනව නැද්ද මාමේ? නැත්තම් 40න් ඩෝංගාලේ යන්න පුළුවන් නේ. හරි. එහෙනම් තෙරුවන් සරණයි.